ඔයා කවදාද හිතලා තියෙනවද? ඇයි සමහර මිනිස්සුන්ට ඕනෑම වැඩක් ඊටාම ලේසියෙන් කරගන්න පුළුවන් කියලා? ඒක වාසනාව නෙමෙයි. ඒක මනෝවිද්‍යාව. එයාලා ඔයා නොදන්න රහස් සයිකොලොජිකල් ට්‍රිගර්ස් කිහිපයක් පාවිච්චි කරනවා. අද මම කියන්නේ ඕනෑම කෙනෙක්ව පාලනය කරලා ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගන්න ඩාර්ක් සයිකොලොජි වල තියෙන ප්‍රබලම රහස් පහක් ගැන. මතක තියාගන්න, මේ දැනුම ආයුධයක් වගේ. ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඔයාගේ අතේ තියෙන වැඩක්. පළවෙනි රහස, තේරීමේ මායාව. The illusion of choice. ඔයාට කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ඕන වුණාම ඔයා මේක කරනවද කියලා අහන්න එපා. එතකොට එයාට නැහැ කියන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙනුවට විකල්ප දෙකක් දෙන්න. උදාහරණයක් විදිහට අපි මේ මීටින් එක අද හවස 5ටද කරන්නේ නැත්නම් හෙට උදේ 10ටද? දැන් එයාගේ මොලේ වැඩ කරන්නේ මම මේක කරනවද නැද්ද කියලා නෙමෙයි. මම මේ දෙකෙන් මොකද්ද තෝරගන්නේ කියලායි. මේක තමයි ලෝකේ දක්ෂම විකුණුම්කරුවන් පාවිච්චි කරන ක්‍රමය. දෙවැනි රහස, නිශ්ශබ්දතාවයේ බලය. The power of silence. ඔයා කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහුවාම එයා බාගෙට උත්තරයක් දීලා නැවතුනොත් ආයෙත් ප්‍රශ්න අහන්න යන්න එපා. නිකන් එයාගේ ඇස් දිහා බලන් ඉන්න. ඒ අපහසු නිශ්ශබ්දතාවය මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. ඒ නිශ්ශබ්දතාවය පුරවන්න එයාලා තවත් විස්තර, රහස්, ඇත්ත වමාරන්න පටන් ගන්නවා. කතා නොකරහම අනිත් අයව පාලනය කරන්න මේක තමයි හොඳම විදිහ. තුන්වෙනි රහස, නොපෙනෙන ණය. මිනිස්සු හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමට ලැබුණු දෙයකට හිලව්වට දෙයක් කරන්න. ඔයා කෙනෙක්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න කලින් එයාට ඊටාම පුංචි අනපේක්ෂිත උදව්වක් කරන්න. ඔයා ඒ පුංචි දේ කරපු ගමන් එයාගේ යටිහිතේ ඔයාට ණය ගෙතිවීමේ හැඟීමක් ඇති වෙනවා. දැන් ඔයා ලොකු දෙයක් ඉල්ලුවම බෑ කියන එක එයාට මානසිකව හරිම අමාරුයි. හතරවෙනි රහස, නිසා කියන වචනේ බලය. The power of because. හාවර්ඩ් පරීක්ෂණයකින් ඔප්පු වුණා ඔයා කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලනකොට නිසා එහෙමත් නැත්නම් because කියන වචනය පාවිච්චි කරලා හේතුවක් දුන්නොත් ඒක පිළිගන්න තියෙන ඉඩකඩ 90%කින් වැඩි වෙනවා කියලා. පුදුමය තමයි ඒ හේතුව මොකක් වුණත් වැඩ කරනවා. උදාහරණයක් විදිහට මට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? මොකද මට මේ වැඩේ කරගන්න ඕන නිසා. ඔළුව විවාද කරන්න කලින් නිසා කියන වචනය ඇහුණු ගමන් මොළය ඒක සාධාරණ ඉල්ලීමක් විදිහට පිළිගන්නවා. පස්වෙනි රහස, රාමුව පාලනය කරන්න. ෆ්‍රේම් කන්ට්‍රෝල්. ඕනෑම සංවාදයකදී බලය තියෙන ප්‍රශ්න අහන කෙනාගේ අතේ මිසක් උත්තර දෙන කෙනාගේ අතේ නෙමෙයි. කවුරු හරි ඔයාගෙන් අමාරු ප්‍රශ්නයක් ඇහුවොත් වහාම උත්තර දෙන්න ගිහින් ඩිෆෙන්ඩ් වෙන්න එපා. ඒ වෙනුවට ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙන්න. ඔයා ඇයි ඒක දැනගන්න අහන්නේ? දැන් කන්ට්‍රෝල් එක ඔයාගේ අතේ. ඔයා නෙමෙයි අනිත් කෙනාටයි දැන් පැහැදිලි කිරීම කරගන්න වෙන්නේ. ඩාර්ක් සයිකොලොජි කියන්නේ අනුව රවට්ටන්න නෙමෙයි. මිනිස්සුන්ව තේරුම් ගන්න පාවිච්චි කරන ලොකු ආයුධයක්. මනස ශක්තිමත් කරගෙන ඔයා ඔයාගේ දිනදා වැඩ කරගන්න. ජය වේවා.